යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්න. හරි. එතකොට මේකේ මුලින්ම කියන්නේ වේදිකාවක දුවන විට ශිෂ්‍යයාගේ ත්වරණය ගණනය කරා. දැන් මෙහෙම වේදිකාව තියෙනවා. මෙතනින් ඉන්නවා ඔය ශිෂ්‍යයා. මෙයා දුවනවා. හරි ආරම්භක ප්‍රවේගය 0යි. ඒකට c වල ඉන්නේ. මෙයා අන්තිමේට මෙතනින් පනින්න එළියට. හරි. ඒක කියනවා v ප්‍රවේගය මේ පැත්තට 5 ms ඍණ 1යි. හරි 5 ms ඍණ 1කින් තමයි පනින්නේ. ඊළඟට එතකොට මෙතන d. එතකොට මේ අතර දුර s දීලා තියෙනවා මීටර් 5යි කියලා. අපෙන් අහන්නේ මෙයාගේ ත්වරණය කීයද කියලා. මම ප්‍රශ්නාර්ථ ලකුණක් දා ගන්නම්. ත්වරණය කීයද කියලා. පැහැදිලිද? මයික් ඕෆ් කරන්න ඔයාලා. නැත්නම් ඔයාලගේ ওই මයික් ඔන් කරලා දෙන එකේ ශබ්ද ඇහෙනවා. හරි. එතකොට මේ බලන්න. එතකොට v දන්නවා, u දන්නවා, s දන්නවා, a දන්නේ නැහැ. හරි. v මේ පැත්තට 5 ms ඍණ 1 තියෙනවා. u ආරම්භක ප්‍රවේගයේ බිඳුව තියෙනවා. s ඒ දුවන දිශාවට මීටර් 5 තියෙනවා. ත්වරණය අපෙන් අහනවා. හරි. එතකොට u v දන්නවා, u දන්නවා, s දන්නවා, a දන්නේ නැහැ. ඒ නිසා මේ පැත්තට අපිට දාන්න පුළුවන් v වර්ග සමානයි u වර්ග ධන 2as කියන චලිත සමීකරණය. එතකොට මේක 5යි. ඒකේ වර්ගය මේක බිඳුවයි. ඒකේ වර්ගය 2a s මීටර 5යි. පුතාලා විශේෂයෙන් මතක තියාගන්න මේ චලිත සමීකරණ වලට ආදේශ කරද්දී චලිත සමීකරණ වලට ආදේශ කරද්දී ඒකක යොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක දාන්න උවමනා වෙන්නේ නැහැ. ඒතර බිඳුවෙන් තේරුමක් නැහැ. බිඳුවේ වර්ගය බිඳුවයි. මෙතන 25යි. මෙතන 5 වරක් 2 10යි a කියලා එනවා. අපි දෙපැත්තම 10න් බෙදපුවාම a වලට එනවා 2.5යි ms ඍණ 2. එහෙනම් මේ ක්‍රීඩකයාගේ ත්වරණය එනවා 2.5යි ms ඍණ 2. රයිට්. ඉක්මනින් අවශ්‍ය දෙයක් තියෙනවා නම් සටහන් කරගන්න යමෝම අවශ්‍ය දෙයක් තියෙනවා නම් සටහන් කරගන්න. මම හිතන්නේ ලියාගෙන ඉවර ඇති. ඊළඟ කොටසට යමු. ඊළඟට අපෙන් අහනවා වේදිකාවේ අනෙක් කෙළවර D කරා ළඟා වීමට ඔබට කොපමණ කාලයක් ගත වේද? ඒතර වේදිකාවේ අනෙක් කෙළවරට යන කොච්චර කාලයක් ගත වේද කියලා අහන්නේ මේකේ B කොටසේ. එතකොට අපි දන්නවා අවසාන ප්‍රවේගය 5 ms ඍණ 1යි මේ පැත්තට. දැන් මේකේ ත්වරණයක් දන්නවා 2.5යි ms ඍණ 2. හරි. ඊට පස්සේ කාලය තමයි අහන්නේ. ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. කාලය අහන්නේ අපේ. එතකොට අපිට කෙලින්ම පුළුවන් මේ චලිත දිශාවට දාන්න v සමානයි u ධන at. තව සම්බන්ධ වෙලා නැති ළමයි ඉන්නවනේ ඉක්මනට පණ්ඩයක් දාන්න. එයාට. හරි. එතකොට මේක 5යි. ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. මෙයා 2.5යි. t. පැහැදිලිද? right. එතකොට එනවා. right. බලන්න 5 මෙතන 2.5යි t. එතකොට මෙතන එනවා දෙපැත්තම බෙදනවා අපි 2.5න් මේ පැත්තත් 2.5න් බෙදනවා. හරි. එතකොට බලන්න t සමානයි අපිට ගත්ත එකේ දශම ස්ථාන අයින් කරන්න 50 වෙදීම 25 කියලා. එතකොට t වලට එනවා තප්පර 2ක්. තප්පර 2ක්. ඒ කියන්නේ මොකද්ද? වේදිකාවේ අනෙක් කෙළවර d කරා ළඟා වීමට ඔහුට කොපමණ කාලයක් ගනීද? ඒක තප්පර 2ක් තමයි යන්නේ මේ වැඩේට. හරි.
ඉක්මනින් ලියා ගන්න මොනවා හරි තියෙනවා. අතන මරත් අර ගෙදර ඉන්නකොට කම්මැලි ඉතින් ඒ හින්දා නිකන් අපි දැනුම එකතු කරගෙන නිකන් තියාගෙන ඉන්න එක මොකක් නැහැනේ. එතකොට මේ කවුරු හරි දරුවෙකුට ඉගෙන ගන්න අවස්ථාවක් දෙන එක හොඳයි. ඒ නිසා ඔයාලා දන්න ලංකාවේ ඕන ළමයෙකුට සම්බන්ධ වෙන්න කියන්නේ අපි කරගෙන යන වැඩ ටික අද පළවෙනි දවසනේ. තව ඊට වඩා පුරා තව වෙලෙදී අපිට කරගෙන යන්න පුළුවන්. එහෙම වැඩි බලමු. ලියාගෙන ඇති කියලා. ඊළඟට අපෙන් අහනවා එම ත්වරණය අයත් කර ගැනීම සඳහා ශිෂ්‍යයාට අවශ්‍ය බාහිර බලය ලබා ගන්නේ කෙසේදැයි සඳහන් කරනවා. දැන් මේ ත්වරණය ලබා ගන්න ශිෂ්‍යයාට උවමනා කරන බාහිර බලය ලබා ගන්න කොහොමද? වේදිකාව මත මෙයා දුවන්නේ. ඒතකොට වේදිකාව මත පාදය මගින් බලය දීමෙන් තමයි ඒකට අවශ්‍ය බාහිර බලය ලබන්නේ. ඒ කියන්නේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ විශාලයෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ ශිෂ්‍යයා මෙන්න මේ පාදමකින් මේ වේදිකාව මත යොදනවා මෙන්න මෙහෙම බලයක්. පිටිපස්සට කකුලෙන් තල්ලු කරනවා. දුවත් ඉස්සරහට කකුලෙන් තල්ලු කරන්නේ නැහැ. එතකොට මේක වැටෙනවානේ. වැටලා කොහෙද වැටෙන්නේ කියලා තේරෙනවානේ. හරි. එතකොට මේ කකුලෙන් පල්ලෙහාට තල්ලු කරනවා. එතකොට ශිෂ්‍යයාට ඉස්සරහට දුවන්න පුළුවන්. එහෙනම් මේ බලය ලබා ගන්නේ වේදිකාව මත පාදය මගින් බලය යෙදීම කියන ක්‍රියාව ඒ ක්‍රියාව නිසා. පැහැදිලිද ඒක? වේදිකාව මත පාදය මගින් යොදන බලය නිසා. එහෙනම් වේදිකාව මත පාදය මගින් යොදන බලයෙන් තමයි මේ බාහිර බලය මෙයා ලබා ගන්න. ඊළඟට අපිට D කොටස ඔය C කොටස උත්තරේ කිව්වේ. ඊළඟට අපි D කොටසට යමු. මම ඉතින් හදිස්සියෙම අපි තීරණය කරේ අද කරනවා කියලා. ඊයේ සමහර අය දැනුම් දුන්නේ අද සමහර අයට කිව්වේ. ඒ නිසා ටිකක් ප්‍රිස් අඩු ඇති. ඉදිරි දිනවලදී අනිත් පැය සම්බන්ධ කරගෙන අපි වැඩ ටික කරගෙන යමු. හරි. මේ අනික පස්සේ හරි. ඊළඟට කියනවා D කොටසේ ශිෂ්‍යයා වේදිකාව මත දුවන විට ඔහු මත ක්‍රියා කරන බල පැහැදිලිව සලකුණු කරනවා. ශිෂ්‍යයා වේදිකාව මත දුවනකොට එයා මත ක්‍රියා කරන බලයන් ලකුණු කරන්න කියනවා. හරිද? ඒ සඳහා මේ රූපය පිටපත් කර ගන්නත් කියනවා. ඔයාලා දන්නවා දැන් බලය ගන්න තරමේ නිව්ටන් නියම පාඩම උගන්වලා තියෙනවනේ. මම මේකේ පුතා 1980 ඉඳන් මේ දක්වා ආපු යන්ත්‍ර විද්‍යාව දැනට කරන්න පුළුවන් ඔක්කොම රචනා ප්‍රශ්න වලත් එක කරනවා. හරි? ඒ හින්දා අපි ඉස්සරහට ගෲප් එකක තවම ටෙලිග්‍රෑම් ගෲප් එකක් හරි WhatsApp ගෲප් එකක් හරි හදමු. කොහොමද මේක වෙබ්සයිට් එකක් දානවා. ඒ ගැන තොරතුරු මම ගෲප් එකට දාන්නම්. අපේ ගෲප් වල වීඩියෝ එකක් බලලා හැබැයි උඹලා ඊට පස්සේ ඉතින් ෆෝන් එක ඔබ වයින් එපා. ඒ වීඩියෝ එක බලලා අර ෆෝන් එක ඔපනා කරලා ඒකෙන් ගන්නකො. ඒ වීඩියෝ එක බලලා ඊට පස්සේ ඉතුරු පාඩම් වලත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට දවසකට ප්‍රශ්නයක් විතර කරපුවාම ඕගොල්ලන් පොඩි වටිනාකමක් තියෙනවා. හැමදාම නෙමෙයි මට පුළුවන් දවසකට. ඒ නිසා අපි ගෲප් එකක් හදමු. ඒකේ WhatsApp පරිවිදත් අපිට දාන්න ගෲප් එකට සම්බන්ධ වෙන්න කැමති අය මගේ WhatsApp නම්බර් එක මම ලියන්නම්. එතකොට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි? එතකොට අපෙන් අහන්නේ ශිෂ්‍යයා වේදිකාව මත දුවන විට ඔහු මත ක්‍රියා කරන බල පැහැදිලිව සලකුණු කරන්න කියනවා. එතකොට මෙහෙමයි. එකක් තමයි මෙයාගේ බර තියෙනවා. W. හරි? W T. ඊළඟ පාදයේ මෙතන පොළවේ ගැටෙනවා සාමාන්‍ය වල බලය ගන්න තව නිව්ටන් නියම පාඩමෙන් දන්නවා. මේ වගේ වස්තු දෙකක් ගැටුණත් අපි පොඩක් ස්පේස් කරලා නේ. හේතුව ක්‍රියා ප්‍රතික්‍රියා බල ඇඳලා. දැන් මේක කියන්නේ මේ ළමයා මත මේ මිනිස්සයා මත බලයන් විතර ලකුණු කරන්නේ. එතකොට මෙහෙම තියෙනවා පාදේ ඉඳන් එන අභිලම්බ ප්‍රතික්‍රියා. ඇයි මේ පාදේ අභිලම්බ ප්‍රතික්‍රියාව නැත්තේ? යා පොළවේ ගෙන්නලා නේ කකුල් දෙකම පොළවේ තියාගෙන දුවන්නේ නේ. හැම වෙලේම දුවනකොට එක කකුලයි පොළවේ තියෙන්නේ. ඇවිදින කොටත් එහෙමනේ. පැහැදිලිද ඒක? හරි. ඔය අභිලම්බ ප්‍රතික්‍රියා. ඊළඟට
ඝර්ෂණය කොටසදී ඔයගොල්ලෝ උගන්වන්නේ දැන් පෘෂ්ඨ දෙක කකුල චලිත වෙන්නේ පහ පිටිපස්ස. ඒතර ඝර්ෂණය කියන්නේ පෘෂ්ඨ දෙකක් අතර චලිතයට විරුද්ධ වේලකට බලපෑමනේ. ඒතර කකුල පිටිපස්සට තරු වෙනවා නම් මේ ඝර්ෂණ බලය දෙන්න ඕනේ අනිත් පැත්තට. ඝර්ෂණ බලය දෙන්න ඕනේ අනිත් පැත්තට. හරි? එතකොට මෙයාගේ බර ක්‍රියා කරනවා W පොළොව මගින් මේ මිනිස්සයා මත දෙන අභිලම්බ ප්‍රතික්‍රියාව ඝර්ෂණ බලයේ කකුල මේ පැත්තට තල්ලු වෙන නිසා ඝර්ෂණ බලයේ ක්‍රියා කරනවා ඊට විරුද්ධ පැත්ත. දැන් පුතා විභාගයේදී මේ රූප සටහන මෙහෙම ඇඳලා මේ අකුරු ටික දාලා තිබුණොත් එක ලකුණක්වත් හම්බෙන්නේ නැහැ. මොකද මම අවුරුදු ගණනක් පේපර් මාර්කින් යන ගුරුවරයෙක් ඒ වගේම අවුරුදු 15ක විතර 20ක විතර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ විෂය උගන්වලා. ඉතින් ඒ හින්දා පේපර් මාර්කින් යන කෙනෙක් විදිහට හොඳට දන්නවා. දැන් මේ එකයි මේ chance එක දෙන්නේ ඕගොල්ලන් මේ වැඩි කරගන්න ඉතින් ඒ හින්දා මේක ඔයාලගේ යාළුවන්ට කියන්න මොකද මේ තනියෙන් කොහොක වෙලා ඉගෙන ගන්න මිනිස්සු අපිට හම්බෙලා දෙනවා ඒ අයට එම ලොකු ගමනක් යන්න බෑ හැමෝටම උදව් කරලා මේක හැමෝටම තියෙන දෙයක් බෙදලා දීලා මෙහෙම එකක් තියෙනවා බං කියලා එහෙම ඉගෙන ගන්න ළමයි තමයි ලොකු ප්‍රතිඵලයකට කවදා හරි ගියේ. නිසා ඔයාලා මේ දැනුවත් කිරීමක් කරන්න අපිත් එක්ක ඊළඟ දවස්වලදී සම්බන්ධ වෙන්න කියලා අපි ගෲප් එකකුත් අරමු ඔන්ලයින් එකට. හරි? එතකොට මෙන්න මේ අකුරු ටික විතරක් දාලා හරියන්නේ නැහැ. මේ අකුරු වල තේරුම් ලියන්න ඕනේ. එතකොට W කියන්නේ මිනිසාගේ බර. මිනිසාගේ බර. හරි? R කියන්නේ මොකද්ද? R කියන්නේ පොළව මගින් මිනිසා මත යෙදෙන ප්‍රතික්‍රියාව. F කියන්නේ මොකද්ද? කෙලින්ම ඝර්ෂණ බලය කියලා ලියන්න එපා. ඒක තේරුමක් නෑනේ. ඝර්ෂණ බලය කියම කාගෙන් කාටද නෑනේ. පොළව මගින් මිනිසා මත යෙදෙන ඝර්ෂණ බලය. right ලියා ගන්න ඔය ටික ඇඳගෙන ඉක්මනින් ලියා ගන්න. W මිනිසාගේ බර R පොළොව මගින් මිනිසා මත යෙදෙන අභිලම්බ ප්‍රතික්‍රියාව F පොළොව මගින් මිනිසා මත යෙදෙන ඝර්ෂණ බලය. right ලියා ගන්නකො. උපසදාන ඇඳලා අපි මේ වෙලාවට මේ වගේ ප්‍රශ්නයක් කරනවා. ඉදිරියට ඔයාලගේ පැමිණීමත් එක්ක තව ප්‍රමාණය වැඩි කරන්න අපිට පුළුවන්. right දැන් ඔය රචනා ලියන අයට ඕවා ගලපලා ලියන්න බැරි ප්‍රශ්න තියෙනවනේ. ඒවා හදාගන්න කොහොමද හිතන්නේ කියලා. වේදිකාවෙන් ඉවත් වීමෙන් පසු ජලයේ ස්පර්ශ කිරීමට ඔහුට කාලයක් ගත වේවි කියලා. වේදිකාවෙන් ඉවත් වීමෙන් පසු ජලයේ ස්පර්ශ කිරීමට එයාට කොච්චර කාලයක් ගත වේවි කියලා අහනවා. දැන් වේදිකාවෙන් ඉවත් වීමෙන් පස්සේ මම නිකන් ගන්නවා මෙන්න මෙහෙම උසක් තියෙනවනේ. මේක දීලා තියෙනවා 7.2 මීටර. මේ වේදිකාවෙන් ඉවත් වෙනවා මිනිස්සයා. එතකොට මේ පැත්තට දිරස් ප්‍රවේගය තියෙනවා 5 ms ශ්‍රේණියක. නමුත් ආරම්භක සිරස් ප්‍රවේග සංරචකය බිඳුවයි. මෙහා මෙහෙම තමයි ජලයට වැටෙන්නේ. මෙතන තියෙන ජලය. හරිද? එතකොට අපි මේකේ සිරස් චලිතය ගත්තොත් සිරස් චලිතයට බලපානවා ගුරුත්වජ ත්වරණය 10 ms ඍණ 2 කියන්නේ. පැහැදිලිද ඒක? හරි. එතකොට අපි බලමු දන්නේ මොනවද කියලා. මේක. හරි. පහළ තියෙනවා විස්ථාපනයක් 7.2 මීටර. ත්වරණයක් තියෙනවා පහළට ඒක ගුරුත්වජ ත්වරණය. හරි. ආරම්භක ප්‍රවේගය uයි ඒක බිඳුවයි. ආරම්භක සිරස් ප්‍රවේග සංරචකයේ බිඳුවයි. සිරස් ප්‍රවේගයක් තිබුණාට සිරස් ප්‍රවේගයක් නැහැ. ඒක බිඳුවයි. පැහැදිලිද? ඊළඟට කාලය තමයි අපෙන් අහන්නේ. එහෙනම් s දන්නවා, a දන්නවා, u දන්නවා, t දන්නේ නැහැ. එහෙනම් අපි පහළට දානවා සිරස්ව s සමානයි ut දාන භාගයක් at වර්ග. මේක 7.2යි, මේක බිඳුවයි t ධන භාගයයි. සමීකරණ දැම්මෙත් පල්ලෙහාට ගුරුත්ව ත්වරණයක් පහළට ඒ නිසා මෙතන 10. මේක t වර්ග. හරි. එතකොට මෙතන එනවා 7.2යි 10යි t වර්ග බෙදීම 2. මේක 2 අරස්කුළු දාපුවාම මෙතන එනවා 14.4 කියලා.
14.4 දෙකෙන් ගුණ වුණාම 7.2 t වර්ග මේක 10 එනවා. දෙපැත්තම 10න් බෙදෙනවා. එතකොට ඔයාලට එනවා 1.44 සමානයි t වර්ග. ඔයාලා දන්නවනේ 1.4 ඇතුළේ 144 කියන්නේ 12 වර්ගය. එතකොට මෙතන දශම ස්ථාන දෙකක් තියෙනින්ද 1.2යි තප්පර. එහෙනම් මේ පුද්ගලයා මෙතනින් පැන්නට පස්සේ මෙයා වතුර ස්පර්ශ කරන්න ගත වෙන කාලය වෙන්නේ ජලය ස්පර්ශ කරන්න ගත වෙන කාලය 1.2යි තප්පර කියන එක. පැහැදිලිද? හරි. පැහැදිලි. අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඉක්මනින් ලියා ගන්න. ඉක්මනින් ලියා ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා. ඔය 80 ගණන් වලින් හොඳ රචනා ප්‍රශ්න දෙනවා අපි ඒවත් කතා කරමු ටික ටික. ඊළඟ දවසේ අපි 2003 ප්‍රශ්නයක් තියෙනවා ගම්මිතාවයෙන් සම්බන්ධ ප්‍රශ්නයක්. ඒකත් කතා කරමු. අපි ගෲප් එකක් හදමු. ඒකේ තොරතුරු ඔයාලා පුළුවන් නම් WhatsApp කරන්න මම නම්බර එකක් දෙන්නම්. ඔයාලගේ විස්තර අපි ඒකට වෙනම ගෲප් එකක් හදලා එකතු වෙන අයගෙන් සම්බන්ධ වෙමු. ඊට පස්සේ ඔයාලට ඇඩ්මින් දෙන්න. ඔයාලා දන්න මේ ඉගෙන ගන්න උවමනාවක් තියෙන උන් ටික විතරක් ඇඩ් කරන්න. හරි. ඒ කියන්නේ ඊට පස්සේ ඉස්සු වෙන ළමයි දාන්න බා. ඉගෙන ගන්න උවමනාවක් තියෙන වැඩක් කරන පාඩම් කරන්න උවමනාවක් තියෙන. දැන් මම මේ බලන්නේ නිකන් ඔයගොල්ලෝ ගත කරන කාලය මාත් එක්ක වැඩ කරා. පුතේ ගොඩක් විට විශේෂයෙන් පේපර් මාර්කින් යන ගුරුවරයෙක් එක්ක ගණන් හදනකොට තමයි ප්‍රශ්නයකට උත්තර ලියන විදිය පැහැදිලි වෙන්නේ. හරි. ගොඩක් ළමයි කියන කතාව තමයි සර් අපිට විෂය පුළුවන් වුණාට ප්‍රශ්න කරන්න බෑ. ගණන් හදන්න බෑ. ප්‍රශ්න වලට උත්තර ලියන්න බෑ. විශේෂයෙන් රචනා ප්‍රශ්න බෑ. ඉතින් ඒ හින්දා ඒකට හොඳ විකල්පයක් විදිහට තමයි මේ වැඩේ කරන්නේ. අපි මේ වැඩේ දිගට කරගෙන ගිහිල්ලා ඊළඟ ටර්ම් ටෙස්ට් එකේ හොඳ ලකුණකට යන්න මානසික කොහොමත් ඉතින් ඒ තමන් යන ඉස්කෝලේ ඉන්න සෙට් එකේ වැඩිම ලකුණු ගත්තා කියන්නේ මේ ෆිසික්ස් වලට ඒ ළමයි තමා සාමාන්‍යයෙන් ඉංජිනේරින් මෙඩිසින් යන්න සිලෙක්ට් වෙන්නේ. ඉතින් අපි කරනවා ඉස්කෝලේ ගුරු විදියට. මාත් මේ අනුරාධ මධ්‍යම විද්‍යාල ගුරුවෙක් විදියට මම දන්නවා මේ කතාව. ඉතින් මේ හින්දා ඒක ඔළුවේ තියාගන්න. ඒ හින්දා මම තව ටිකකින් නම්බර එක දාන්නම්. ඒකට WhatsApp message එවන්න. මගේ අපි සම්බන්ධ නැති අය ඉන්නවා අලුත් අය එහෙම ඒ අය සම්බන්ධ කරගෙන අපි වැඩේ කරගෙන යමු. right. දැන් ඔයගොල්ලන් තේරෙනවද මේවා එච්චර අමාරු නෑ. ෆිසික්ස් කියන එක අර බොරු බිල් එක පවලා තියෙන්නේ. මේවා හරි සරලයි කියන එක පැහැදිලි. හරි. දැන් අපි ඉදිරියට යමු. ඔයාලා නිස්කලංකව ගෙදර ඉන්න ගමන් මේ වැඩේ හොඳට කරගෙන ගියයි. ඉදිරියට යමු. මේකේ තියෙනවා කොමිලක්කම් දෙකේ B කොටස. රෝහු ජලය මත පත්වන ලක්ෂයට B ලක්ෂයේ සිට ඇති තිරස් දුර නිර්ණය කරනවා. එතකොට ඒ කියන්නේ ඇත්තටම මේ ප්‍රක්ෂිප්තේ දැන් මෙතන ඉන්නේ පටන් ගන්න. මේකේ ux 5යි ms ඍණ 1යි. මේකේ uy බිඳුවයි මෙන්න මෙහෙම වැටෙන්නේ. එතකොට මෙන්න මේ තිරස් පරාසයෙන් අහන්නේ. ඕක තමයි අහන්නේ. එතකොට අපි මේ සදා කරන්නේ මේ රෝමිලක්කම් දෙකේ B කොටස. මේ සදා කරන්නේ තිරස් චලිතය සලකා මෙහාට තිරස් පැත්තට දානවා s සමානයි ut. භාගයක් kt වර්ග උත් නෑනේ. ඇයි? තිරස් චලිතේට ත්වරණයක් නෑ. පැහැදිලිද ඒක? ඒ හින්දා s සමානයි ut දාපුවම ඇති. හරි. ඒතර මේක r වෙනවා. තිරස් ප්‍රවේගය 5යි කාලය ඔය දෙකටම අවස්ථා දෙකම එකතු කරගෙන 1.2. එහෙනම් මේක ගුණ කරපුවාම එනවා උත්තරේ මීටර 6යි. එහෙනම් මේ දුර මීටර 6යි කියලා තමයි එන්නේ. හරි. අවශ්‍යයි හදාගන්න.
ඊළඟට C කොටස රෝම ඉලක්කම් දෙකේ C කොටස. ශිෂ්‍යයා වාදයේ තුල වැටෙන විට ඔහු මත ක්‍රියා කරන බල පැහැදිලිව සලකනු කරනවා. දැන් වාතයේ වැටෙනකොට වෙන කිසිදු බාහිර බලපෑමක් නැහැ. මොකද වාතයේ බලපෑම නොසලකා හරින්නේ කියනවා. එහෙනම් C කොටසට උත්තරේ ගෙලින්ම මේක මෙන්න මේ වැටෙද්දී මූණ දෙන බලය W විතරයි. W කියන්නේ මිනිසාගේ බල. W විතරයි මිනිසාගේ බල. කොච්චරයි ඒක? වෙන මොකුත් බලපෑමක් නැහැ. හරි. හරි. ඊළඟ කොටසට යමු. අපතේ යන වෙලාවක් මාට ඔය පොඩි නිකන් වැඩක් කරලා පිස්සුවක් කියලා ඉන්න වෙලාවක් මනෝපාර දාගෙන ඉන්න වෙලාවක් මේ වෙලාවේ මේ ඔයගොල්ලෝ මොන හරි දෙයක් කරන එක වටිනවා. හරි. ඒවල අරමුණ කාලේ අපට යවන්නේ නැහැනේ. මොනවා හරි කරන්න. හරි. දැන් බලමු ඊළඟ එක. ආරම්භයේ සීසිත ජලයේ ස්පර්ශ කරන තුරු ශිෂ්‍යයාගේ ප්‍රවේගය තිරස්සන් රජකේ සඳහා ප්‍රවේග කාල වක්‍රය දල සටහනක් අනියි. තිරස්සන් රජකේ විතරයි දල සටහනක් අනියි. එතකොට ආරම්භයේ ඉඳන් එතකොට පුතා ප්‍රවේග කාල ප්‍රස්තාරය විභාග ප්‍රශ්නෙට අහලා තිබුණොත් ලියන්න කියලා. මේ අක්ෂර නම් කරන්න ඕන. ප්‍රවේගය සිංහලෙන් ලියන්න ප්‍රශ්නයක් නැහැ. ms ඍණයේ ඒකකයේ දාන්න. මෙතන කාලය හරි තත්පර ඒකකේ දාන්න ඕන. හරි. මෙතන බිඳුව. ඔන්න ඔය ටික දානකොට එක ලකුණක් දෙනවා. විභාගෙදී ඔන්න ඔය ටික දානකොට එක ලකුණක් දෙනවා. සාමාන්‍ය අපි ලකුණු කරන්නේ. එක දාලා ත්‍රිකෝණයක් දාලා. ඕක තමයි ප්‍රවේගය. ඔය ටිකට එක ලකුණක් දෙන්න. ඒ කියන්නේ අක්ෂර නම් කිරීම, ඒ අක්ෂර වලට අදාළ භෞතික රාශි වල ඒකක දැක්වීම මෙන්න මේ මූල ලක්ෂ්‍ය බිඳුව ලකුණු කිරීම. දැන් මූ වේදිකාවේ දුවනවා. වේදිකාව දුවන්නේ 2.5 ms දෙක තියෙන ඒකාකාර ත්වරණ. එහෙනම් මෙන්න ත්වරණයේ කියන අදාළ කොටස. ත්වරණයේ කියන අදාළ කොටස. හරිද? එහෙනම් අපෙන් අහන්නේ ජලයේ ස්පර්ශ කරන දුරු. එතකොට මෙතන තප්පර දෙකක්. යටුනේ තප්පර දෙකක්. එතකොට මෙතන කාල ප්‍රවේගය 5යි කියලා. ඔය තමයි වේදිකාවේ නිදහස. ඊට පස්සේ තිරස් චලිතේ විතර තිරස් ප්‍රවේග සංගණකේ විතර එතන ඉන්න ප්‍රක්ෂිප්තයක් ඉන්න තිරස් ප්‍රවේගය නියතව තියෙනවා. ඒ ප්‍රක්ෂිප්තය කියන්නේ මෙන්න මේ චලිතයන්ගෙන් ඒකට ගත වෙච්ච කාලය 1.2 තප්පරනේ. 1.2 තප්පරනේ. එහෙනම් මෙතන 2 තප්පර තව 1.2ක් එකතු වෙනවා. ඒ කියන්නේ මෙතන කාලය ඉන්නේ 3.2. පැහැදිලිද ඒක? ඒක ඔන්ලයින් විදිහට ළමයි ප්‍රස්තාරය හැදෙන්න ඕනේ. හරි? අකුරු පැහැදිලිද බලන්න. තව මිනිත්තු 10කින් සමහරට කට් වෙයි. ඊට පස්සේ මේ ලින්ක් එකෙම සම්බන්ධ වෙන්න. Zoom පැකේජ් එකක් ගත්තේ නැහැ. තව ළමයි ගොඩක් වැඩි වුණාම මම ඒක ගන්නවා. ඒක ප්‍රශ්නයනේ කරන්නේ. ඒ හින්දා ඉතින් අපි එහෙම කරගෙන යන්න. හරි. ප්‍රස්තාරය ඉවර කරන්න ඕනේ. ඒක මට කම්මැලියක් නෑ අවුරුද්දත් එක මේ වැඩේ හිමීට කරගෙන ගියේ. හරි. ඇඳලා ඉවරයි ඉතින්. දැන් ඒකයි දැන් ඔය ක්‍රමයෙන් බලන්න දැන් ඔයගොල්ලෝ වාර විභාග නැත්නම් ඒ ලෙවල් විභාගෙම කියලා. දැන් ඔන්න ඕක දැනගත්ත එක අද දවසේ ඇවිල්ලා අර ප්‍රස්තාරයක අක්ෂර නම් කරලා ඒ අක්ෂරවල තියෙන භෞතික රාජ්‍ය වල ඒකක දාලා හරියට බිඳුව ලක්ෂ්‍ය ලකුණු කරාටත් එක ලකුණක් තියෙනවා. එක ලකුණක් කියන්නේ බං රචනා ප්‍රශ්න පත්‍රයක 4න් බෙදෙන එක ඇත්ත. ඒතර 0.25 ලකුණු තියෙනවා. සාමාන්‍ය රිසර්ච් ස්කෝර් කියන අගේ එන්නේ පුතා. රිසර්ච් ස්කෝර් කියන අගේ එන්නේ දැන් මෙහෙම එකක් එන්නේ මේ වගේ ඉලක්ක තමයි. ඒ කියන්නේ දශම ස්ථාන 4ක ඉලක්කමක් රිසර්ච් ස්කෝර් කියන්නේ. එතකොට එක බෙදීම 4 කියන්නේ දැන් රචනා ප්‍රශ්නේ එක ලකුණක් 4න් බෙදලා ගන්න යනවා. මොනම එකක් 4න් බෙද. මම ඒක ගැන පස්සේ කියලා දෙන්න. ඒතර 0.25යි.
එතකොට බලහල්ලා මෙතන දශම ස්ථාන 4ක ඉලක්කමක් තියෙන එකේ මෙතන දශම ස්ථාන 2ක් තියෙනවා. එතකොට මේකේ තියෙන වටිනාකම උඹලා බයෝමැස් කරන විදිහ උඹලා මොලේ තියෙන විදිහ තේරෙනවා. පැහැදිලිද? දැන් ඔය අද අහගෙන ඉන්නේ ඕක විතරක් ඔළුවට ගත්තා. මේ එක ලකුණක වටිනාකම කියන 0.2 භාග වටිනාකම කියන්නේ 1000 එකක් 10,000 එකක් විතර වටිනාකමක් තියෙන වැඩක් නෙවෙයි. අද මේ පොඩි වෙලාවකට සිද්ධ වුණා. හරි? දැන් ආගන්න ඊළඟ බලන්න. ඊළඟට කියනවා ආරම්භයේ සිට එක හරි. වේදිකාවේ සිට 1.25 මීටර සිරස් දුරක් ශිෂ්‍යයා පහළට වැටී ඇති විට ඔහුගේ ෂණික ප්‍රවේගයේ වී දෛශිකයේ දිශාව රූපේ වෙන්වා ඇත. වී ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව ගණනය කරන්න. ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව. එතකොට දැන් තිරස් එක නම් අවුලක් නැහැ. ප්‍රක්ෂිප්ත වල තිරස් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. සිරස් ප්‍රවේග සංරචක තමයි වෙනස් වෙන්නේ. බලමු. සිරස් එක නම් බලන්න. ඒ කියන්නේ එයා මගට වැටිලා කියන එකනේ. එතකොට සිරස් චලිතය විතරක් සැලකුවොත්. සිරස් චලිතය සලකා ගත්තොත් S තියෙනවා පහළට 1.25 මීටර. ආරම්භක සිරස් ප්‍රවේග සංරචකයේ බිඳුවයි. ත්වරණය පහළට ගුරුත්වජ ත්වරණය තියෙනවා. හරි. එතන 1.25කට පස්සේ ප්‍රවේගයේ v කියමු. එහෙනම් අපිට පුළුවන් සමීකරණ දාන්න පහළට v වර්ග සමානයි u වර්ග දාන 2as. v වර්ග සමානයි u වර්ග දාන 2as. හරි. එතකොට v වර්ග හොයන්න තියෙන්නේ මේක බිඳුවේ වර්ගය 2යි මේක 10යි. ඔබ සමීකරණෙත් පහළට ගුරුත්ව ත්වරණයත් පහළ තියෙන්නේ. s එනවා 1.25. එතකොට v වර්ග වලට එනවා මෙහෙම එනවා. මේ ගුණ වුණා 12.5 12.5 දෙකක් කියන්නේ 25යි 25 වර්ගමූලය කියන්නේ 5 ms වෙන්නේ. දැන් ඔයගලන්ට පැහැදිලි මෙන්න මේ මිනිස්සයා මම නිකන් බෝලයක් විදිහට අඳින්නම්. මේ පැත්තට කොහොමත් ඒක වෙනස් වෙන්නේ නැහැ 5 ms වෙන එක ප්‍රවේගය. අපි මේ මීට්නේ කට් වෙන කලින් කරගමු ඉවරනේ. 5 ms වෙන්නේ. එතකොට මේක තමයි සම්ප්‍රයුක්තය. මොකද ප්‍රවේග දෙකක් තියෙනවා සම්ප්‍රයුක්තය ගන්න වෙන්නේ. මේක තමයි ඔය අහලා තියෙන කෝණේ. හරිද? සංප්‍රයුක්තය r නම් r ගන්න සමීකරණය මතකද x වර්ග දාන y වර්ගයේ වර්ගමූලය x වර්ග දාන y වර්ගයේ වර්ගමූලය. එහෙනම් r සමානයි 5 වර්ගය දාන එතරම් 5 වර්ගයේ වර්ගමූලය. එතකොට සුළු කරොත් හරි ගැටලුවක් කරගන්න එපා. මෙහෙමනේ සුළු කරන්නේ. r සමානයි 5 වර්ගය කියලා ගත්තාම 1 දාන 1 මේක වර්ගමූලය. එතකොට 5 මූලය 5යි මෙතන මූල 2යි. 5යි මූල 2 කියන්නේ 1.4යි 1.4නේ. මේ ගුණ කරලා 5 4ක් අතර 20ෙන් බිඳුව දාම 5යි 5 4ක් 1 5යි 2යි 7යි 5 4ක් අතර 20ෙන් බිඳුව දැම්මා දෙකක් අතර 5 4ක් 1 5යි 2යි 7යි. දශම ස්ථාන 3යි කියන 7.07යි ms වෙන එක ප්‍රවේගයෙන් තමයි එන්නේ. ඊළඟට මේකේ කෝණය ගත්තාම tan θ සමානයි මොකද්ද? මෙන්න මේක බෙදීම මේකනේ. ඒ කියන්නේ පහ බෙදීම පහම කියලා තමයි එන්නේ. y බෙදීම x කියලා වෙන්නේ. හරිද? ඒකට tan θ සමානයි 1යි. එහෙනම් tan θ සමානයි tan 45. tan එක කියන්නේ 40 කියන්නේ 1 කියන්නේ tan අංශක 45නේ. එහෙනම් θ සමානයි අංශක 45. හරිද? තව මේ ප්‍රශ්නේ තව රෝම ඉලක්කම් දෙකක් තියෙනවා. ඒ දෙක මම ගමන චලිතයට සම්බන්ධව කතා කරේ නෑ. ඒ චූටි කොටස් දෙකක් තියෙන්නේ. ඒ ඇරුණාම සියල්ල මෙතනින් ආවරණය කරලා තියෙනවා. රයිට් කොහමද දෙයක් ලියාගන්න. ඒ ලියන අතරේ අහගන්න මේක ඇත්තටම වටිනවනේ. නිකන් හිටපු වෙලාවක් ඇත්තටම වටිනවා වාර්ග මේ දැන් ප්‍රශ්නේ කරා. දැන් ඕක අද දැන් මේ මීටින් එක තව චුට්ටකින් ඉවර වුණාම තනියෙන් ඕගොල්ලෝ කරා. තනියෙන් ප්‍රශ්නේ කියව උත්තර බලන්න නැතුව තනියෙන් කරන්න. ඒකල එක සෙමීට ප්‍රවිෂ්ඨ වෙන්නේ. මෙහෙමයි. ඔයාලගේ පන්ති වල සමහර තනියෙන්ම දඩ ගණන් හදලා ප්‍රොවල් ඉන්න. නේද? මෙතෙන් දැවෙන්නේ එන කට්ටක් කාලේ. අපිත් මේක කොතනින් හරි පටන් ගන්න ඉතින් අද ඉඳන් හරි. අද ඉඳන් මගේ උදව්වත් අරගෙන එමින් මේක පටන් ගන්න. හරි? ඒ කරලා මේ වැඩ කරන ප්‍රමාණය වැඩි කරගන්න. හරි? දැන් සමහර එකෙක් මේ දැන් 6ට 6:00 විතර මේ පාඩම් කරන්න සෙට් වෙනවාද වටේ කැරකෙනවා තේ බොනවා ටීවී බලනවා දුවදුවා නිින්ද ඇත්තේ හරි
එතකොට උන්ට මේ වෙලාව මාර වැදගත් දැන් උඹලා පාඩම් මේසේ ඉන්නේ. පාඩම් කරන තැන ඉන්නේ. එක ප්‍රශ්නෙකුත් දැන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ එන්ජින් එක දැන් පොඩ්ඩක් ස්ටාර්ට් කරලා තියෙන්නේ. දැන් මේ වැඩේ කරගෙන යන්න තියෙන්නේ. දැන් එතෙන්ද ගුරු වෙන්න තියෙන හොඳ අවස්ථාවක් නෙමෙයි. දැන් ඔය පන්තියක් කියන එක සහ විශේෂයෙන් ෆිසිකල් පන්තියක හරි කරන එකේදී ඇත්තරම මේ තියෙන මේක තමයි අර අපි වෙලාවට හුරු වෙනවනේ පන්ති 8ට නම් 8ට යනවා නැත්නම් 8:00 විතර යනවා. ඒක වෙලාවට ඉවරනවා 12:00 වෙනකොට. ඒක අර හුරු වෙනවනේ දැන් මේ පාඩම් කරන්න අපි ගෙදරදී පටන් ගන්න අපිට ගොඩක් වෙන වෙලාවක් නැහැ. අපි ආයෙත් ගිහුවාම ඔක 6:45 විතර පටන් ගන්න. දැන් මේවා එකක් පටන් ගන්නකොට රයිට් මේක ආවා. දැන් මෙතන ඉඳන් ආයෙ නැගිටලා දුවන්න එපා. දැන් මෙතන ඉඳන් පාඩම් කරන්න ටිකට. හරි? එතකොට මේ ඔයගොල්ලන්ට වැඩේ කරගෙන යන්න ලේසි. right? ඊළඟ දවසේ විස්තරෙත් මම කියන්නම්. මගේ ෆෝන් නම්බර් එකත් මම ලියන්න WhatsApp නම්බර එක. උවමනා 071 6.8 77 21. ඕකට WhatsApp message එක දාන්න ඔයගලගේ නම්බර එක. අපි වෙනම ඔන්ලයින් එකට මේ group එකක් හදාගමු. එකතු වෙන අය සම්බන්ධ කරගෙන. එතකොට මේකට message එකක් දාන්න 071 6.8 77 21. මගේ නම ප්‍රසාද් දීරකෝණි. ප්‍රසාද් දීරකෝණි. එතකොට ඒකට message එකක් දාන්න මම මෙහෙමයි කියලා. ළමයි ඉස්කෝලේ පලාපයි දාන්නකො ඔය දෙක දිස්ත්‍රික්කේ හරි එතකොට අපි මේකට ගෲප් එකක් හදමු වෙනම ඔයාලා දන්න මේකට කැමති අයගේ නම්බර් සුදු දාන්න එතකොට කෙලින්ම ආය ආරම්භ නම් හැම එකටම මේව කර කර ඉන්න දෙන්නේ ගෲප් එකට මාගේ දාපු ගමන් ඔයාලට විස්තරේ එනවා හරි එතකොට ලේසි වැඩේ කරගෙන යන්න හරි ඉතින් ඔක තමයි කියන්න තියෙන්නේ. හොඳයි නේද? මොකද ඔයාලගේ අදහස් පොඩ්ඩක් chat box එකේ දාන්න බලන්න. මොකද මේ වගේ විභාග ප්‍රශ්නයක් කරන්න ඉතින් 80 ඉඳන් 80 ඉඳන් තියෙනවා. තව විනාඩියකින් ඉක්මනට දාන්න. විනාඩියක් තියෙන ඔයාලගේ අදහස් දාන්න 80 ඉඳන් ප්‍රශ්න කරමු. ඔයාලා කැමතිද? හොඳයිද? පාලන කරන්න ප්‍රවිෂ්ටයක් ගන්න හොඳයි කියලා අර ඔයාලගේ අදහස් එක්කනේ දෙයින් මම යමක් කරගෙන යන්නේ. ඉස්සරහට. අනිත් මේ මොලේ කරන එක අලුත් තින්දා. මේ හොඳයි නේද? රයිට් එහෙනම් ආයුබෝවන්. දැන් පාඩම් කරන්න. ආයෙ කොහොමද යන්න එපා. ටක් ගාලා වතුර එකක් හරි බොලා ටක් ගාලා පාඩම් කරන්න. දැන් උතන ඉඳන් ඉඳලා පාඩම් කරන්න. දැන් නැත්තම් උඹලා ඉඳ ගන්න වෙනදා 8 ට විතර අද දෙතරින් ඉඳන් පාඩම් කරනවා. එච්චරයි. හරි එහෙනම් ආයුබෝවන්.